හරි. මං කියනවා වලට තව ගණන් එක සෙට් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් ඉතිරියෙන් කියන ගණන් සෙට් එක තමයි අහන්නේ. එහෙම ඉතින් ගණන් වර්ග කරලා නැහැ. ඉතින් මේ වගේ ගානක් මේ ආවොත් ඔයා හිතන්න මෙන්න මේ විදිහට. හරි ඉස්සෙල්ලා හොඳට ගාන කියවන්න. මොකද ඒ ගාන ඇතුලේ අනිවාර්යෙන් තියෙනවා මේ කරන්න ඕනේ. මම මේ ටයිම් එක යන නිසා මම මෙතන පොඩි නෝට් එකක් දාගත්තා. හරි පෙරලා ගන්න ඔයාලගේ පිටුව 35 නිදසුන එක. හරිද? එන්නේ නිදසුනේ කියනවා රාජ් තම පියාගෙන් ලද මුදලින් 2/3 පොත්පත් ගැනීමටද රාජ්ට කීයක් හරි හම්බෙලා තියෙනවා. එහෙනම් එයා ඒකෙන් 2/3 මොකද කරලා තියෙන්නේ? පොත්පත් ගැනීමට යොදලා. එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද? මේ ඡේදය බලලා මෙන්න මේ ටික ලියන්න. ඒක ලියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක මොකද? රාජ් පොත්පත් ගැනීමට වෙන් කළ භාගය කියලා 3/2. හරි. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 4/1. දැන් මේක වෙන් කළ ඉවරයිනේ. හරි. ඊට පස්සේ ඉතුරු මුදලින් 4/1 තමයි ඉතුරු වැඩවලට වෙන් කරලා තියෙන්නේ. හරිද? එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ මේ පොත්පත් වලට වියදම් කළාට පස්සේ ඉතිරි භාගය. දැන් අපි මුදලක් නෙමෙයි හොයන්නේ භාගනේ. ඒක නිසා මම මෙතන හැමදෙස්සම භාගය කියන වචනේ පාවිච්චි කරේ. එහෙනම් කීයද? අපිට පුළුවන් සම්පූර්ණ එකෙන් 3න් කොච්චරක්ද වියදම් කරලා තියෙන්නේ? මෙතන වියදම් කරලා තියෙන්නේ 3/2. එහෙනම් අඩු කරපුවම උත්තරේ කීයද? 3/1. හරි දැන් ඔන්න රාජ් ළඟ තියෙනවා 3/1. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 4/1 ගමන් වියදම සඳහා වැය කළේය. එහෙනම් මොකද? ඉතුරු මුදලින් 4/1 3/4/1 තමයි මොකද වියදම් කරේ? ගමන් වියදම් සඳහා වෙන් කළ භාගය නම් මොකද? 3/1 4/1. කොහොමද මේක සුළු කරන්නේ? එන්නම් මම කිව්වා මොකද්ද? 1 ගුණ කිරීම 4/1 උත්තරේ කීයද? 12/1. එහෙනම් මොකද්ද? පොත්පත් සඳහා වියදම් කළා 3/2ක් ගමන් වියදම් සඳහා වෙන් කළා කීයද? 12/1. ඒක හරිනේ. හරි ඊට පස්සේ කියනවා ඉන්පසු රුපියල් 500ක් ඔහු ළඟ ඉතුරු වුණාලු. හරිද? කොච්චරක් ඉතුරුනේ? ඔය ඔක්කොම ටික වියදම් කරාට පස්සේ රුපියල් 500ක් ඉතුරු වෙලා. හරි අපි බලමු යමු දැන් ප්‍රශ්න වලට ඔන්න ඔය ටික ළමයි ලියා ගන්න. ඕක කියව ලියන්න. මොකද අනිවාර්යෙන් ඔන්න ඔය දැන් අහයි ඕනනම් මේකේ ඔන්න ඔය ටිකෙන් ප්‍රශ්න. අපි බලමු ප්‍රශ්න මොනවද කියලා. පොත්පත් ගැනීමෙන් පසු රාජ් ළඟ ඉතිරි වූයේ පියා දුන් මුදලින් කවර භාගයක්ද? කීයද? මේ අපි ලියලා තියෙන මොකද්ද? පොත්පත් ගැනීමෙන් පසු රාජ් ළඟ ඉතිරි වූ භාගය කීයද? 3/1. ඊළඟට පියා දුන් මුදලින් කවර භාගයක් ගමන් වියදම් සඳහා වෙන් කළේද? එකත් හදලා ගමන් වියදම් සඳහා වෙන් කළ භාගය කීයද? 12/1. ඊළඟට පියාගෙන් ලැබුණු මුදල සොයන්න. දැන් මේ ඕක චුට්ටක් දැන් හොයන්න ඈ. ඉතිරි මුදල කීයද? 500යි. එහෙනම් අපි බලමු මෙයා වෙන් කරලා තියෙන්නේ පොත්පත් ගන්න වියදම් කරලා තියෙනවා ගමන් සඳහා වියදම් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු එයාට ඒ දෙකටම වියදම් කොච්චර භාගයක් වියදම් කරාද කියලා. එතන කොච්චරද දෙන්නේ? 3න් 2ට එකතු කරන්න වෙනවා 12/1. කොහොමද දෙන්නේ? මේක 12 කරන්න නම් අපි 4න් 4න් ගුණ කරන්න 3 ගුණක් 4 12යි. 3 2 8යි. මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ කීයද? 12/9යි. හරි. ඒ මොකද්ද? වියදම් කළ භාගය 12/9යි. හැබැයි අපිට කියන්න මොකද්ද? එයාලගේ ඉතුරුනේ කොච්චරද? 500යි. එහෙනම් අපි ලියන්න පුළුවන් පොත් හා ගමන් සඳහා වියදම් කළ පසු ඉතිරි භාගය. කීයද? අපිට පුළුවන් අපේ සම්පූර්ණයෙන් අඩු කරන්න 12/9ක්. එතකොට කීයද එන්නේ? අපිට මේක වෙනුවට දාගන්න පුළුවන් ළමයි 12න් 12. එතකොට මෙතන නම් 12යි 12/9ක් 3යි. මේ අපිට මේක තව කුඩා කරන්න පුළුවන්. හරිද? ඇයි මේ 12 කැපෙනවනේ 3න්. එහෙනම් 3ට 1යි 4යි. එතකොට මෙතන 4න් 1යි. හරිද? එහෙනම් ඔය 4න් 1 කියලා කියන්නේ කීයද? 500යි. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? පියා දුන් මුළු මුදල. එහෙනම් අපිට ලියන්න පුළුවන් එයා දුන් මුළු මුදල කියන්නේ කොච්චර? 4න් එකක් තමයි ඉතුරුනේ. එහෙනම් ඉතුරු 4න් 3ම වියදම් කරලා එහෙනම් මුළු මුදල සමානයි. අපි වියදම් කළා මොකක්ද අහන්නේ? පියාගෙන් ලැබුණු මුදල.
මේ කල්යන පියාගෙන් ලැබුණු මුදල සමානයි කියලා දෙනවා. 500 ගුණ කරන්න වෙනවා. 4න් කීයද? රුපියල් 2000යි. තේරුණාද හැදුණු විදිය? ඉතින් අමාරුද? මෙච්චරයි. මට දැන් මේ ටයිම් එක නිසා තව ගණන් හදන්න අමාරුයි. හැබැයි ඔයාලට මේ වගේ ගාණක් ආවොත් හරිද? ඒ ඡේද කියවලා ඒ ගාණ තියෙන්නේ මොකද්ද කියලා මෙන්න මේ වගේ පිළිවෙලට ලියා ගන්න. හරිද? එතකොට ඔයාලට අහන ප්‍රශ්න වලට උත්තර කලින්ම ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයාලා නිකම්ම ලියන්න විතරයි තියෙන්නේ. හරි. මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ භාග පාඩම මේ තේරෙන්නේ නැද්ද කියලා. හරි. අපි පොඩි මේ ප්‍රයිස් එකක් කරොත් එහෙම ඔයාලා දැන් මේ වෙනකොට මේ වීඩියෝ සීරීස් එක ඉවර නම් ඔයාලා දැනගන්න ඕනේ භාගයක් කියන්නේ මොකක්ද, ඊළඟට නියම භාගයක් කියන්නේ මොකක්ද, ඒකක භාගයක් කියන්නේ මොකක්ද, විෂම භාගයක් කියන්නේ මොකක්ද, ඊළඟට තුල්‍ය භාගයක් කියන්නේ මොකක්ද, මිශ්‍ර භාගයක් කියන්නේ කොහොමද, විෂම භාග මිශ්‍ර භාග බවට හරවන්නේ කොහොමද, ඊට පස්සේ මිශ්‍ර භාග විෂම භාග බවට මේ පරිවර්තනය කරන්නේ කොහොමද, ඊට පස්සේ ආයේ භාග එකතු කරන්නේ කොහොමද, අඩු කරන්නේ කොහොමද, බෙදන්නේ කොහොමද, ගුණ කරන්නේ කොහොමද, ඊට පස්සේ අපි මෙතන අර වන් බෙගයා කියලා concept එකක් කතා කරා. ඒක ඊට පස්සේ මෙන්න මේ ගණන් ටික දැන් මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙලා ගන්න ළමයි ඔයාලගේ අචපත ඒ තියෙන ගණන් ඔක්කොම ටික හදන්න. හරිද? ඒ ගණන් ඔයාලා තව කවුරුත් එනකන් බලන් ඉන්න එපා. කියන්නේ ඔයා ගන්න ඒ ගණන් හොඳට කියවන්න. සිංහලෙන් තියෙන්නේ. එතකොට ඒ සිංහල හොඳට කියව මෙහෙම ආවොත් මෙහෙමනේ. මෙහෙම ආවොත් මෙහෙමනේ කියා ඒ ගණන් ටික හදන්න. හරිද? මේ ගණන් ඔයා හදන්න නැත මේ ගණන් දැන් ඔයාලා දැන් ක්ලාස් කරනවා එන කවුරුත් හදලා වැඩක් නැහැ. ඔයාම තනියෙන් හදන්න ඕන. ඔයාම තනියෙන් හිතන්න ඕන. ඊට පස්සේ ඕල්දෙන් තේරෙනවා මේ වගේ ගණන් ආවොත් මෙහෙම තමයි හදන්නේ. මෙතන ඉතිරියෙන් තියෙනවා නම් මෙන්න මෙහෙම තමයි මේ ගණන් ටික හදන්නේ. අන්න එහෙම තමයි ගණන් පුරුදු වෙන්නේ. කටපාඩම් කරන්න නම් එපා. මේ වගේ මේ තියෙන හරි ලස්සන concept. හරිද? හරි. එහෙනම් භාග පාඩම මෙතනින් මම ඉවර කරනවා. ඊළඟට අපි 4 වෙනි පාඩමෙන් හම්බෙමු.